ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් ඊයේ ඉන්දිය ප්‍රීමියර් ලීග් වරම් හිමිකර ගැනීමට සමත් වුණා. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙවර IPL තරඟාවලියට එක්ව සිටින මෙන්ඩිස් අවසන් වටයේ දෙවනි තරඟයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිවයි IPL වරම් දිනාගත්තේ. එම තරඟයේ පළමුව පන්දුර පහර දුන් මුම්බායි පිළ කඩලු 5ක් දැවී ලකුණු 228ක් ලබා ගත්තා. පිළිතුරින්ම ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩලු 6ක් දැවී රැස් කරගත්තේ ලකුණු 208ක් පමණයි. සායි සුදර්ශන් ලකුණු 80ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 6 පහර 1ක් සහ 4 පහර 10ක් ඇතුළත් වුණා. පිළිතුරු ටයිටන්ස් ඉනිමේ දෙවනි කඩුල ලෙස මෙන්ඩිස් දැවී ගියේ අවාසනාවන්ත ලෙස හිට් විකට් දැවී යාමකට හසු වීමෙනුයි. මිචෙල් සැට්නර්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යන විට පන්දු 10කින් ලකුණු 20ක් ලබා සිටියා. ඒ 6 පහර 2ක් සහ 4 පහරක්ද සමගින්